ඉතින් කට්ටිය වෙලාව පාමාරයි පාන්දර තාමාට තමයි යන්න හදන්නේ පස්සෙත් යනවා බලමු. වෙලා ගියා චුට්ටක් මේ පාර ෆෝන් එක කරන්න දෙවියට දිගට ගිහින් කොහමද අපි නෑනොටික් ගාවට ගිහිල්ලා ආවා දැන් මේ අපි ආවේ මේ මවුන්ට් ලෙවිනියා එකේ බ්‍රාන්ච් එකට නෙමෙයි ගිහිල්ලා බලමු පාර්ට්ස් එක තියෙනවද කියලා තිබ්බොත් ගොඩ නැත්නම් තව රෑ වෙනවා ගෙදර යද්දි එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ අපි ගිහින් බලමු හරි ඉතින් guys මේ දැන් තමයි කණ්ඩායම කණ්ඩායම කියන්නේ දවසම 60 මැට්ට විතර කණ්ඩායම වුණා කිසිද දැන් දෙහිවලට අපි ඉස්සල්ලා ගියා මේ ඉස්කෝලේ එකේ තියෙන දෙහිවල මේ එයාලගේ ඉන්න එකට ගිහිල්ලා තමයි දැන් අපි මෙතනට ආවේ මේ ඒ කියන්නේ අපි දෙහිවල එයාලගේ මේ හෙඩ් ඔෆිස් එකට යන්න හදන්නේ හෙඩ් ඔෆිස් එකේ තමයි පාර්ට්ස් එක තියෙන්නේ අපි බයි කරා ඒ කියන්නේ පේ කරලා තියෙන්නේ මට කාලා යම් කිසිම ඇත්තටම සිරාවට දුර ඉඳන් ඉඳගෙන වහලා කියලා. වහලා තිබ්බොත් නෑ ඉතින් සෝරි තමයි මොකද පේමන්ට් එක කරලා තියෙන්නේ. ඊම් බලන්න. අර පීමන්ට් පුලි. Later that day.
හරි ඉතින් මම මේකට ගත්ත පාර්ට්ස් ටික සංසංගාල කියාගෙන යන්නම්. අපි කේසින් ගත්ත Antec P120 crystal white කේසින් එක. මේක මේ white build එක විදිහට තමයි කරන්න අපි try කරේ. ඒ හින්දා කෞශිකවණික white build එක. හරි කමන්නේ. ඊට පස්සේ ඊළඟට ඔයාලට process එක තියෙක බලහලා process එක තමයි Ryzen 5500 process එක 6 core 12 thread. තව විස්තර ඕනනම් Google එකේ search කරලා මට ඔක්කොම කියව ඉන්න බෑ. ඊට පස්සේ motherboard එක ගත්තොත් එහෙම Asus B550 Prime Plus කියන motherboard එක ගත්තේ. අපි කලින් B550 එකක් අරගත්තා. ඒක මේ Aorus එක තියෙනවා. Aorus නෙමෙයි මොකක් හරි මේ MSL ලගේ Mystic Lite හරි මොනවාද හරි sync කරන්න පුළුවන් softwares නෑ. ඒ හින්දා motherboard එක අපි change කරා shop එකෙන් Prime motherboard එකට. ඊට පස්සේ main boot drive එක ඊළඟට පෙනෙයි. ඒක බලහල්ලා අපි ගන්නේ කෙලින්ම Samsung ලගේ 9080 Pro 1TB NVMe M.2 SSD එකක්. ඊට පස්සේ ඒකට heatsink එකක් ගත්තා. motherboard එකේ heatsink ආයෙ නැතිනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම liquid cool එක ඔයාලට බලා ගන්න පුළුවන්. කෙලින්ම Antec Symphony 360 ARGB IO cool එකක් ගත්තේ අපි. process ගන්න පුළුවන් උඩරම boots clock එකට යන්න උඩරම cool එකක් තිබ්බා. ඊට පස්සේ RAM විදිහට ගත්තොත් එහෙම අපි ගත්තා Corsair 20 games 8GB RGB 8GB තියෙන RGB තියෙන RAM දෙක 16GB. ඊට පස්සේ power supply එක 850 watt 80 plus gold. ඊට පස්සේ අපි aftermarket fan එකක් ගත්තා. දැන් යම් build එක බලහල්ලා